මේ වෙද්දි චෙන් සහ ජොන්ෂාන් දෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා වගේම මේක ගැන දැනගත්ත සාජන් බාෝ චෙන්ව සහ ජොන්ෂාන්ව ඇකඩමි එක තියෙන නගරයේ හොස්පිටල් එකට මාරු කරගන්නවා. ඒ වගේම සෝජෝන් චෙන් ළඟට ඇවිත් චෙන්ව හොඳින් බලා ගන්නවා. මේ අතරේ චෙන්ව බලන්න බාෝන යූ හොස්පිටල් එකට එනවා. යූ චෙන්ව බලලා මෙතනින් යන්න කලින් චෙන් ළඟ තිබ්බ අර රාජකීය මුද්‍රාව අරගෙන ඒ වෙනුවට ෆේක් එකක් චෙන් ළඟින් තියලා යනවා වුණත් චෙන් මේක දකින්නේ නැහැ. යූයි මෙහෙම දෙයක් කරේ කියන එක අපිට ඉස්සරහට දැනගන්න පුළුවන්. ඊට ටික වෙලාවකට පස්සේ චෙන් ඉන්න රූම් එකට රොන් එනවා. රොන් ජුන්ෂාන්ව බලන්න ආව ගමන් චෙන්වත් බලන්න ආව විදියට හැසිරෙනවා. ඒත් ඇත්තටම රොන් චෙන් ළඟට ඇවිත් තියෙන්නේ චෙන් ගාව තියෙන රාජකීය මුද්‍රාව අරගන්න. ඒත් මේ වෙද්දි චෙන් ළඟ තියෙන්නේ ෆේක් එකක් කියලා දන්නේ නැති රොන් මේ ෆේක් මුද්‍රාව අරගෙන මෙතනින් යනවා. ටික වෙලාවකින් ජුන්ෂාන් චෙන්ව බලන්න චෙන් ඉන්න රූම් එකට එනවා. ජුන්ෂාන්ගේ තුවාල උනේ අත නිසා ජුන්ෂාන්ට ඇවිදින්න පුළුවන් වුණත් චෙන්ගේ කකුලක් තුවාල වෙලා නිසා චෙන්ට මේ වෙද්දි තනියම එහා මෙහා යන්න අමාරුයි. ඒ නිසා ජුන්ෂාන් චෙන්ගෙන් අහනවා චෙන්ව බලා ගන්න කවුද කියලා. චෙන් කියනවා ෂෝජොන්යාව බලා ගන්නවා කියලා. මේකෙන් පුදුම වෙන ජොන්ෂාන් චෙන්ගෙන් අහන්නේ ෂෝජොන් චෙන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද කියලා. චෙන් කියනවා ෂෝජොන් එයාගේ යාළුවෙක් විතරයි කියලා. ජොන්ෂාන් ආයෙත් අහන්නේ ඇයි චෙන්ගේ නංගි ෂියන් වෙනුවට ෂෝජොන් චෙන්ව බලා ගන්න කියලා. චෙන් කියනවා එයාගේ නංගි තාම පොඩි නිසා එයාට මේ දේවල් කරන්න බෑ කියලා. ඒ චෙන්ගේ මේ කතාව ඇහුවම ජොන්ෂාන්ට තවත් පුදුම හිතෙනවා. මොකද ෂියන් කියන්නේ චෙන්ගේ නියුන් සහෝදරිය කියලා හැමෝටම කියලා තියෙන නිසා චෙන් ෂියන් සහ ෂෝජෝන් කියන්නේ එකම වයසේ අය නිසා. ඒ ජොන්ෂාන් තවත් ඒ ගැන කිසිම දෙයක් චෙන්ගෙන් අහන්නේ නැහැ. ජොන්ෂාන් මෙතනින් යන්න කලින් චෙන්ට ඇඳේ නිදා ගන්න උදව් කරනවා වගේම මේ වෙලාවේ මෙතනට යාන් කලබලෙන් දුවගෙන එනවා. මේ වෙලාවේ ජොන්ෂාන් සහ චෙන් දෙන්න ගොඩක් ලං වෙලා බලාගෙන ඉන්නව දකින යාන්ට හොඳටම අප්සෙට් යනවා. යාන් දොර ළඟ ඉඳන්ම චෙන්ගෙන් අහනවා එයා ආවේ වැරදි වෙලාවකද කියලා. චෙන්ට මේකට කිසිම දෙයක් කියන්න බැරි වෙනවා වගේම ජොන්ෂාන් යාන්ට සහ චෙන්ට කතා කරන්න ඉඩ දීලා මෙතනින් එළියට යනවා. ඒත් ඉතින් ජොන්ෂාන් සහ යාන් දෙන්න මොලේ ඉඳන්ම හේතුවක් නැතුවත් එකිනෙකා එක්ක තරහින් ඉන්නේ. මේ නිසා ජොන්ෂාන් යන්න කලින් චෙන්ට කියනවා වැඩි කතා කරන්න නැතුව ටිකක් විවේක ගන්න කියලා. ජොන්ෂාන් එළියට යන්න දොර ළඟට ආවත් යාන් දොර ඉස්සරහා හිටගෙන එතනින් අයින් වෙන්නේ නැතුව ඉන්නවා. මේ වෙලාවේ මේ දෙන්න එකිනෙකා දිහා තරහින් බලාගෙන ඉන්නවා වගේම ඒත් එක්කම මෙතනට එන ෂෝජූන් මේ දෙන්න එකිනෙකා දිහා බලන් ඉන්න විදිය දැකලා බය වෙලා මෙතනින් යන්න යනවා. කොහොම හරි අන්තිමේදී යාන් ජොන්ෂාන්ට එළියට යන්න ඉඩ දීලා චෙන් ළඟට යනවා. චෙන් මුලින්ම යාන්ගෙන් අහන්නේ යාන් එයාගේ එන්ගේජ්මන්ට් එකේ නේද මේ වෙද්දි ඉන්න ඕනි කියලා. යාන් කියනවා එයාට එතනින් පැනලා එන්න පුළුවන් වුණා කියලා. යාන් චෙන්ගෙන් එයාගේ තත්ත්වය ගැන අහලා දැනගන්නවා වගේම ඊළඟට එයාට කන්න දෙයක් චෙන් ළඟ තියනවද කියලා අහනවා. චෙන් පුදුම වෙලා යාන්ගෙන් අහන්නේ මාව බලන්නෙද්දි කිසිම දෙයක් ගේන්නේ නැතුව මගෙන් කන්න දේවල් ඉල්ලනවද කියලා. යාන් කියනවා එයා චෙන්ව බලන්න හදිසියෙම ආව නිසා ඊයේ ඉඳන් කිසිම දෙයක් කන්න බැරි වුණා කියලා. මේ දෙන්න මේ විදියට කතා කරන ගමන් ඉද්දී එළියෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. යාන් චෙන්ට ඇතුළටම වෙලා ඉන්න කියලා ඒ වෙඩි සද්ද ගැන පරීක්ෂා කරන්න එළියට යනවා. ඒත් එක්කම ජොන්ෂාන් චෙන් ළඟට දුවගෙන එනවා. ආයෙත් ජොන්ෂාන් සහ චෙන් ලං වෙලා ඉන්නව දැකලා හොඳටම අප්සෙට් යන යාන් ගොඩක් දුකෙන් මෙතනින් යන්න යනවා. මේ වෙලාවේ චෙන් ළඟට එන ගමන් ඉන්න ෂෝජූන් යාන්ට කිව්වත් එළිය තත්ත්වය භයානක නිසා එළියට යන්න එපා කියලා යාන් ඒක ඇහුනේ නැති විදියට එළියට යන්න මෙතනින් යනවා. ෂෝජූන් චෙන්ට සහ ජොන්ෂාන්ට කියනවා එළිය කම්කරුවන් පිරිසකගේ උද්ඝෝෂණයක් නිසා එතනට පොලිසියෙන් ඇවිත් කියලා වගේම පොලිසියෙන් අහසට වෙඩි තියපු සද්ද තමයි දැන් ටිකකට කලින් ඇහුනේ කියලා. ජොන්ෂාන් ආයෙත් එයාගේ රූම් එකට යන්න ගියාට පස්සේ ෂෝජූන් චෙන්ට කියනවා යාන් චෙන්ට ආදරය කරනවා කියලා එයාට දැන් නම් හොඳටම විශ්වාසයි කියලා.
ෂෝජෝන් මේ විදියට යාන් ගැන චෙන් එක්ක කතා කරන අතරේ චෙන් එයාගේ බෑග් එක බලනවා වගේම මේ වෙලාවේ තමයි චෙන් දැනගන්නේ රාජකීය මුද්‍රාව අතුරුදහන් කියන එක. මේකෙන් කලබල වෙන චෙන් එයා ඉන්න රූම් එක හැමතැනම හෙව්වත් මුද්‍රාව කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. චෙන් එයාගේ රූම් එකට ආවාය කවුද කියලා මතක් කරලා බලද්දී චෙන්ට රොන් ගැන සැකයක් ඇති වෙනවා. මොකද මෙතනට ආවායගෙන් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ රොන් විතරයි නිසා. මේ අතරේ බායි මාන්ටින්ව ආයෙත් මේ නගරයට එක්කගෙන ඇවිත් එනවා. මාන්ටින් එයා නැවතිලා ඉන්න හොටෙල් එක ඇතුළට යන්න හදද්දී දකිනවා යාන් හොස්පිටල් එකෙන් එළියේ මිනිස්සු වගේක් එක්ක රණ්ඩු වෙන්න හදනවා කියලා. මේ වෙද්දී යාන් චෙන් නිසා හොඳටම අප්සෙට් එකේ ඉන්නේ වගේම මාන්ටින් යාන් නිසා අප්සෙට් එකේ ඉන්නේ. මේ නිසා මේ දෙන්න එකතු වෙලා රෑ වෙනකන් හොඳටම බොනවා වගේම ඊළඟට යාන් චෙන්ව බලන්න ආයෙත් හොස්පිටල් එකට යනවා. යාන් චෙන්ට කියනවා එයා අද දවල් තරහෙන් හිටපු එකට සමා වෙන්න කියලා. ඒත් ඊට පස්සේ ජුන්ෂාන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා යාන් චෙන්ට කියනවා. චෙන් මේ වෙලාවේ යාන්ගෙන් අහනවා අද එයාගේ බෑග් එකේ තිබ්බ දෙයක් නැති වෙලා තියෙනවා කියලා වගේම යාන් මේක දැක්කද කියලා. මේකෙන් යාන් හිතනවා චෙන් එයා ළඟ තිබ්බ ඒ දේ නැති වුණ එකට එයාව සැක කරනවා කියලා. මේකෙන් හොඳටම අප්සෙට් යන යාන් ආයෙත් තරහින් මෙතනින් යන්න යනවා. චෙන්ට නම් හිතාගන්න බෑ එක පාටම වෙනස් වෙන යාන්ගේ මේ හැසිරීම ගැන. යාන් එනකන් හොස්පිටල් එකේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්න මාන්ටින් යාන්ගෙන් අහනවා චෙන් යාන්ව එළෙව්ව නේද කියලා. යාන් මේකට කිසිම දෙයක් කියන්නේ නැති නිසා මාන්ටින් ආයෙත් අහන්නේ චෙන් සහ ජොන්ෂාන් ළඟින් ආශ්‍රය කරන එකට යාන් ඉන්නේ ඊර්ෂ්‍යාවෙන් නේද කියලා. යාන් ඒක ප්‍රතික්ෂේප කරනවා වුණත් මාන්ටින් නම් ඒක පිළිගන්නේ නැහැ. මාන්ටින් යාන්ට කියනවා කෙනෙක්ගේ පස්සෙන් ඔය විදියට ඇලෙන්න ගියාම ඒ කෙනාට ඔයාගේ අගේ දැනෙන්නේ නැහැ කියලා. ඒ නිසා යාන් චෙන්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන විදියට වැඩ කරන්න ඕනේ කියලා වගේම ඒකට එයා යාන්ට උදව් කරන්නම් කියලා මාන්ටින් කියනවා. ඒත් යාන් මේකට කොහොමදවත් කැමති වෙන්නේ නැහැ. ඊළඟ දවසේ චෙන් වීල්චෙයාර් එකක ජුන්ෂාන්ගේ රූම් එකට යනවා. මේ වෙලාවේ මෙතන රොන් ඉන්නවා වගේම රොන් ජුන්ෂාන්ගේ ඇඟ වෙට් ටවල් එකකින් පිහදානවා. මේ දිහා චෙන් බලාගෙන ඉන්නවා වගේම මේකෙන් ජුන්ෂාන්ට ලොකු අපහසුයක් දැනෙනවා. ජුන්ෂාන් රොන්ට කිව්වත් එයා තනියම මේක කරගන්නම් කියලා රොන් ඒක ගණන් ගන්නේ නැතුව දිගටම ජුන්ෂාන්ගේ අතින් අල්ලගෙන පිහදානවා. චෙන් මේ වෙලාවේ රොන්ගෙන් එයා ගැන එක එක දේවල් අහනවා. මොකද කලින් දවසේ සිද්ධ වුණ දෙයට චෙන් රොන් ගැන සැක කරන නිසා. රොන් චෙන් අහන දේවල් වලට උත්තර දීලා චෙන්ගෙන් අහනවා චෙන් මෙච්චර දේවල් එයාගෙන් ඇහුවේ චෙන්ගේ හිතේ එයා ගැන කැමැත්තක් තියනවද කියලා. චෙන් එහෙම නෑ කියලා කියද්දී රොන් ආයෙත් චෙන්ට කියනවා එයා ගැන කැමැත්තක් ඇති කරගන්නේ නැති එක හොඳයි කියලා. මොකද එයා දැනටමත් කෙනෙක්ට ආදරය කරනවා කියලා රොන් ජුන්ෂාන් දිහා බලාගෙන කියනවා වගේම මේකෙන් ආයෙත් ජුන්ෂාන්ට අපහසුයක් දැනෙනවා. මොකද මේ වෙද්දී ජුන්ෂාන්ගේ හිතේ එයාටත් නොදැනීම චෙන් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා රොන් චෙන් ඉස්සරහා මේ විදියට හැසිරෙන එකට ජුන්ෂාන් කැමති නෑ. දවස් කීපයකට පස්සේ චෙන්ට හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වෙන්න පුළුවන් වෙනවා වගේම චෙන්ව එක්කගෙන යන්න සොන් සහ ෂෝජුන් නැවිත් ඉන්නවා. ජුන්ෂාන් චෙන්ට කලින් ඩිස්චාර්ජ් වුණ නිසා ජුන්ෂාන් චෙන්ව එක්කගෙන යන්න එන්නම් කියලා තියෙනවා. ඒත් ජුන්ෂාන් වෙනුවට චෙන්ව එක්කගෙන යන්න එන්නේ රොන්. රොන් කියනවා ජුන්ෂාන්ගේ අත තුවාල වෙලා නිසා ජුන්ෂාන් වෙනුවට චෙන්ව එක්කගෙන යන්නේ ආවේ කියලා. මෙයාලේ අනාතරේ රොන් චෙන්ගේ විස්තර ගැන වගේම චෙන්ගේ පවුලේ විස්තරත් අහනවා. මොකද මේ වෙද්දි රොන්ට තේරිලා තියෙනවා චෙන්ට එයා ගැන සැකයක් ඇති වෙලා කියන එක. රොන් මෙයාලා තුන්දෙනාව ඇකඩමියක ළඟට ඇරලවලා කියාට පස්සේ චෙන් ආයෙත් බයිසිකල් එකකින් රොන්ගේ වාහනේ පිටිපස්සෙන් යනවා. මෙහෙම යද්දි චෙන් දකිනවා රොන් ජපන් තානාපති කාර්යාලයට යන්නේ කියලා. චෙන් ආයෙත් ඇකඩමියගේ හොස්ටල් රූම් එකට එද්දී ලීවෙන් මේ රූම් එකෙන් එළියට යනවා. චෙන් දකිනවා යාන් ලීවෙන් එක්ක තරහට මේ රූම් එක අනිත් පැත්ත හරවලා කියන එක.
ඒත් එක්කම වොෂ්රූම් එකේ ඉඳන් එළියට එන යාන් චෙන්ගෙන් අහන්නේ මම මෙතන හිටපු නැති දවස් කීපයට මගේ තැන වෙන කෙනෙක්ට දුන්නද කියලා. යාන් චෙන්ට කතා කරත් චෙන් යාන්ව ගණන් ගන්නේ නැතුව රූම් එක අස් කරන්න පටන් ගන්නවා. මේ නිසා යාන් ෂියෙන් කියන නම කියලා කෑ ගහනවා වගේම මේකෙන් තරහ යන චෙන් යාන්ට පොතකින් දමලා ගහනවා. යාන් චෙන්ට කියනවා එයාට චෙන්ගෙන් අහන්න දෙයක් තියෙනවා කියලා වගේම ඒකට චෙන් ඇත්තම කියන්න ඕනේ කියලා. ඒ මොකක්ද කියලා චෙන් අහද්දී යාන් චෙන්ගෙන් අහන්නේ ඔයයි ජොන්ෂානුයි කපල් එකක්ද කියලා. චෙන් මේකට හරියට උත්තරයක් දෙන්නේ නැතුව යාන්ට බැනලා වොෂ්රූම් එකට යනවා වගේම යාන් චෙන්ගේ පස්සෙන් ගිහින් අහන්නේ එතකොට ඒක ඔව්ද කියලා. චෙන් වොෂ්රූම් එකේ ඇතුලේ ඉඳන්ම කියනවා යාන් කැමති ඕනම දෙයක් හිතාගන්න කියලා. මේකෙන් හොඳටම අප්සෙට් යන යාන් අහන්නේ ඔයාට මම ඉද්දි ඔයා කොහොමද වෙනත් පිරිමි ගැන හිතන්නේ කියලා. මගේ හිත මේකෙන් හොඳටම රිදුණා කියලා යාන් කෑ ගහලා චෙන්ට කියනවා. චෙන් කිසිම දෙයක් කියන්නේ නැති නිසා යාන් ආයෙත් චෙන්ගෙන් අහන්නේ ජොන්ෂාන් මට වඩා හොඳ වෙන්නේ කොහොමද කියලා. එයා මට වඩා හැන්සම්ද? මට වඩා ආකර්ශනීයද? මට වඩා සල්ලි තියනවද? ඔයාගේ ඇස් පේන්නේ නැද්ද ඒ වගේ කෙනෙක්ට කැමති වෙන්න කියලා යාන් චෙන්ගෙන් අහනවා. මේකෙන් හොඳටම තරහ යන චෙන් එළියට ඇවිත් යාන්ගෙන් අහන්නේ ඔය විකාර කියවල ඉවරද කියලා. යාන් චෙන්ට තරහෙන් කියනවා මම මෙච්චර දවසක් ඔයා කරන දේවල් ඉවසගෙන හිටියා. ආයෙත් එයාට ලං වෙන්න හැදුවොත් මම තවත් ඉවසන්නේ නැහැ කියලා යාන් කියනවා. ඒත් එක්කම මේ දෙන්න දකිනවා ජොන්ෂාන් දොර ළඟට වෙලා මේ දෙන්න කතා කරපු දේවල් අහගෙන ඉඳලා තියෙනවා කියන එක. මේ වෙලාවේ ජොන්ෂාන්ව දැකලා යාන්ගේ තරහ තවත් වැඩි වෙනවා. ජොන්ෂාන් එයාට චෙන් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වත් යාන් කියනවා චෙන් ජොන්ෂාන් එක්ක කතා කරන්න එන්නේ නැහැ කියලා. චෙන් මෙතනින් යන්න හැදුවත් යාන් චෙන්ව නවත්තන්න උත්සාහ කරනවා වගේම චෙන් යාන්ව තල්ලු කරලා ජොන්ෂාන් එක්ක කතා කරන්න එළියට යනවා. ජොන්ෂාන් චෙන්ට එන්න කියලා තියෙන්නේ අර දඩයක්කාරයාගේ චූටි දුව ගැන කතා කරන්න. ඒ පොඩි ළමයා මෙච්චර දවසක් ෂෝජොන්ගේ ගෙදර තමයි ඉඳලා තියෙන්නේ. ඒත් ඒ ළමයාට හැමදාම ෂෝජොන්ගේ ගෙදර ඉන්න බැරි නිසා ජොන්ෂාන් ඒ ළමයාට ඉන්න පුළුවන් හොඳ ළමා නිවාසයක් හොයාගෙන තියෙනවා. ඒත් ඒ ළමයා වැඩි කතා කරන්නේ නැති සමාජශීලී කෙනෙක් නෙවෙයි නිසා චෙන් ජොන්ෂාන්ට කියනවා ළමා නිවාසයේදී ඒ ළමයාව අනිත් අය කොන් කරයි කියලා එයාට බයයි කියලා. ජොන්ෂාන් කියනවා එයා ඒ ළමයාගේ තත්ත්වය ගැන ළමා නිවාසයේ අධ්‍යක්ෂකයෙක්ව කතා කරා කියලා වගේම එතනදී ඒ ළමයාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න පුළුවන් නිසා එතන ඒ ළමයාට ගොඩක් ගැලපෙනවා කියලා. ඒ නිසා ඒ ගැන චෙන්ට බය වෙන්න දෙයක් නැහැ කියලා වගේම අද හවසට එයත් එක්ක ඒ ළමයාව ළමා නිවාසයට අරගෙන යමු කියලා ජොන්ෂාන් කියනවා. ඊළඟට ජොන්ෂාන් චෙන්ගෙන් අහන්නේ කලින් යාන් කිව්ව දේ තේරුම මොකද්ද කියලා. චෙන් කියනවා යාන් කියන්නේ තාම පොඩි ළමයෙක් වගේ හැසිරෙන කෙනෙක් නිසා එයා කතා කරන්නේ මොකද්ද කියලා යාන්වත් දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒක වැඩි ගණන් ගන්න එපා කියලා චෙන් ජොන්ෂාන්ට කියනවා. ජොන්ෂාන් සහ චෙන් අර ළමයාව ළමා නිවාසයට බාර දීලා ආයෙත් ඇකඩමියකට එද්දී මෙතන රොන් ජොන්ෂාන් එනකම් බලාගෙන ඉන්නවා. චෙන් ඇකඩමිය එක ඇතුළට ගිහින් ජොන්ෂාන් එනකම් බලාගෙන ඉඳලා ජොන්ෂාන්ගෙන් රොන් ගැන විස්තර අහනවා. මේ විදියට චෙන් සහ ජොන්ෂාන් දෙන්න කතා කරන එක යාන් උඩ ඉඳන් බලාගෙන ඉන්නේ. ඒ චෙන් උඩට එනවා කියලා දැක්කම යාන් ඉක්මනටම රූම් එකට ඇවිත් පොතක් කියවන විදියට ඇක්ට් කරනවා. ඒ චෙන් රූම් එකට ආවම යාන්ට කියනවා යාන් පොත අල්ලගෙන ඉන්නේ අනිත් පැත්තට කියලා වගේම කලින් යාන් වඳුරෙක් වගේ ජනෙල්ලේ එල්ලිලා හිටපු විදිය එයා ගේට් එකෙන් ඇතුළට එද්දිම දැක්ක කියලා. යාන් චෙන්ගෙන් තරහෙන් අහන්නේ කොල්ලෙක් එක්ක ඔය විදියට හැමතැනම ඇවිදින්න බය නැද්ද කියලා. චෙන් යාන්ට කියනවා එයා මෙහෙට ආව දවසේ ඉඳන්ම යාන් එක්ක එකම රූම් එකේ ඉන්න බය නොවුන එකේ එයා අනිත් අයට බය වෙන්නේ මොකටද කියලා. යාන් චෙන්ට කියනවා එයා අනිත් අයගෙන් වෙනස් කියලා. චෙන් ආයෙත් යාන්ගෙන් අහන්නේ මොකක්ද වාගේ තියෙන වෙනස කියලා. යාන්ට මේකට දෙන්න උත්තරයක් නැති නිසා යාන් කියනවා චෙන් දිගටම මෙහෙම කොල්ලෝ එක්ක ඇවිදින්න ගියොත් එයා චෙන් ගැන ඇත්ත සාජන් චීචෙන්ට කියනවා කියලා.
මේකෙන් තරහ යන චෙන් යාන් කැමති දෙයක් කරගන්න කියලා වොෂ්රූම් එකට යනවා. චෙන් එයාව ගණන් ගන්න නැති නිසා හොඳටම තරහ යන යාන් කියනවා එයාගේ හිතේ චෙන්ට විශේෂ තැනක් තියෙනවා කියලා වැරදියට හිතන්න එපා කියලා. එයාට මාසෙන් මාසෙට එක එක ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා කියලා වගේම ඒ හැමෝම චෙන්ට වඩා 100 ගුණයක් ලස්සනයි කියලා යාන් කියනවා. ඒ වගේම එයාට ලස්සන ගෑනු අය ලොරියක් වුණත් හොයාගන්න පුළුවන් කියලා යාන් කියනවා. චෙන් මේ කිසිම දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා යාන් ආයෙත් චෙන්ට කියනවා එයා ඇත්තටම සාජන් ෂී චෙන්ට චෙන් ගැන රිපෝට් කරන්න යනවා කියලා. මේකෙන් තරහ යන චෙන් වොෂ්රූම් එකේ දොර ඇරලා යාන්ට කියන්නේ කියව ඉන්නේ නැතුව ඉක්මනට යන්න නැත්තම් ඔයාගේ ගෑනු ලොරිය කවුරු හරි හොරකම් කරයි කියලා. එයා මොනව කිව්වත් චෙන්ගේ හිතේ එයා ගැන කිසිම උනන්දුවක් ඇති වෙන්නේ නැති නිසා යාන්ට මේකෙන් හොඳටම අප්සෙට් යනවා. ඉතින් යාන් එයාගේ හිතේ දුකට මේ දවසේ රෑ බාර් එකට ගිහින් හොඳටම බොනවා. යාන් හොඳටම බීලා මෙතන ලොකු කලබලයක් ඇති කරනවා වගේම මේ බාර් එකේ වැඩ කරන යූගේ ගෝලෙක් යාන්ව සංසුන් කරලා යාන්ගේ හිතේ තියෙන දේවල් ගැන යාන්ගෙන් අහනවා. යාන් කියනවා එයා ආදරය කරන කෙනා එයාට ආදරය කරන්නේ නැහැ කියලා. එයා කැමති හොඳට හැසිරෙන කරුණාවන්ත ජොන් චාන් වගේ කෙනෙක්ට කියලා යාන් කියනවා. ඉතින් මේ බාර් එකේ කෙනා යාන්ට අදහසක් දෙනවා යානුත් එයා ආදරය කරන කෙනා කැමති විදිය කෙනෙක් විදියට හැසිරුණොත් සමහර විට එයා යාන්ට කැමති වෙන්න ඉඩ තියෙනවා කියලා. යානුත් හිතනවා මේක හොඳ අදහසක් කියලා. ඉතින් යාන් ඊළඟ දවසේ ඉඳන් තනිකරම ජොන් චාන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ජොන් චාන් හැමතිස්සෙම මූණ හිනාවක්වත් නැතුව තනියම ඉන්න කැමති කෙනෙක් නිසා යානුත් ඒ විදිහටම හැසිරෙනවා. ඒ චෙන් සොන් වගේම ඇකඩමි එකේ අනිත් අයටත් හිතාගන්න බෑ යාන්ට මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ට්‍රේනින් එක අතරෙත් යාන් ජොන් චාන් ළඟින් ජොන් චාන් දුවන වේගෙන්ම දුවනවා වගේම ජොන් චාන් කරන හැමදේම කරනවා. මේ වෙද්දි චෙන් සහ සොන් නම් යාන්ගේ මේ පිස්සුවට දැකලා හොඳටම ෂොක් වෙලා ඉන්නේ. ඊළඟට මෙයාලට ක්ලාස් පටන් ගන්නවා වගේම සාජන් චේචෙන් ක්ලාස් එකේ හැමෝගෙම ප්‍රශ්නයක් අහනවා. ජොන් චාන් ඒකට උත්තරේ දන්න නිසා අත උස්සනවා වගේම ජොන් චාන් කරන හැමදේම කරන යානුත් ජොන් චාන් එක්කම අත උස්සනවා. ඒත් ඉතින් සාජන් චේචෙන් යාන්ගෙන් ඒ ප්‍රශ්නෙට උත්තරේ ඇහුවම තමයි යාන්ට තරුවිසි වෙන්නේ. මොකද එයා අත උස්සපු එකට හේතුවවත් යාන් තාමත් හරියට දන්නේ නැහැ. ඊළඟට යාන් කෑම වෙලාවෙදි ජොන් චාන්ගේ පස්සෙන් ගිහින් ජොන් චාන් අරගන්න දේවල්ම ඒ ප්‍රමාණ වලින්ම බෙදා ගන්නවා. ඊළඟට ජොන් චාන්ගේ ඉස්සරහින්ම ඉඳගෙන ජොන් චාන් කන දේවල්ම ඒ විදියටම කන්න පටන් ගන්නවා. ඒත් යාන්ගේ මේ වෙනස ගැන හිතා ගන්න බැරි ජින් චෙන් සහ සොන් තුන්දෙනාම පුදුම වෙලා මේ දිහා බලාගෙන ඉන්නවා. යාන්ගේ වැඩවලින් හොඳටම තරහ යන ජොන් චාන් වෙනත් තැනකින් ඉඳගත්තත් යාන් ඒ තැනටත් ජොන් චාන් එක්කම යනවා. සොන් චෙන්ට කියන්නේ යාන් මේ දවස්වල හරිම අමුතු විදියට හැසිරෙන්න කියලා. චෙන් සොන්ට කියනවා යාන් කවද්ද අමුතු විදියට හැසිරුණේ නැත්තේ කියලා. මේ දවසේ චෙන් රූම් එකට එද්දී යාන් ඔළුවේ ඉඳන් මෙයාගේ බ්ලැන්කට් එක පොරවගෙන ඉන්නවා කියලා දැකලා චෙන් යාන්ට කතා කරනවා. ඒත් යාන් කිසිම සද්දයක් නැති නිසා චෙන් බ්ලැන්කට් එක අයින් කරනවා වගේම මේ වෙලාවේ තමයි චෙන් දකින්නේ යාන්ගේ මුළු මූණෙම රතු ලප දාලා කියලා. මොකද කලින් ජොන් චාන් තක්කාලි කද්දී යානුත් තක්කාලි කාලා තියෙනවා වගේම යාන්ට තක්කාලි ඇලර්ජික් නිසා තමයි මේ විදියට රතු ලප දාලා තියෙන්නේ. යාන්ගේ මූණ දැකලා චෙන්ට හොඳටම hina යනවා. චෙන් යාන්ට කියනවා දැන්වත් Tamanටම වද දී ගන්න එක නවත්තන්න කියලා. යාන් තරහෙන් චෙන්ට කියනවා මේ හැමදේම ඔයා නිසා තමයි කියලා. මේක අහලා පුදුම වෙන චෙන් යාන්ගෙන් අහන්නේ ඒක කොහොමද මගේ වැරද්දක් වෙන්නේ කියලා. යාන් මේකට උත්තර දෙන්නේ නැති නිසා චෙන් යාන්ට කියනවා ඔව් ඒක මගේ වැරද්දක් තමයි ඒ නිසා දැන්වත් ඔයාගේ සාමාන්‍ය විදියට හැසිරෙන්න කියලා. යාන් චෙන්ට කියනවා එහෙනම් ජොන් චාන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා.
චෙන් යාන්ට කියනවා ජොන්ෂාන් මම කොල්ලෙක් කියලා හිතන් ඉද්දි අපි අතරේ මොනව සිද්ධ වෙන්නද කියලා. යාන් කියනවා ඔයාටත් ජොන්ෂාන්ට කැමති වෙන්න බෑ කියලා. මේකෙන් චෙන්ට යාන් එක හොඳටම තරහ යනවා වුණත් යාන්ට මොනවා කිව්වත් වැඩක් නැති නිසා චෙන් මේකට කිසිම දෙයක් කියන්නේ නෑ. ඊළඟට යාන් කියනවා එයාට බඩගිනි කියලා වගේම මේ විදිහට එයාට එළියට යන්න බැරි නිසා එයාට කෑම එකක් ගෙනත් දෙන්න කියලා. චෙන් යාන්ට කෑම ගේන්න මෙතනින් යනවා වගේම යාන් කණ්ණාඩියක් දිහා බලාගෙන තනියම කියන්නේ මේ රතු ලපවලටවත් මගේ හැන්සම් පෙනුම අඩු කරන්න බෑ කියලා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.